සිනරා YouTube channel එකත් එකතු වෙලා ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ලෝක ඉතිහාසයේ පුරාම එකිනෙකට කිසිම සම්බන්ධයක් නොතිබුණු සංස්කෘතින් සහ ශිෂ්ටාචාර එකම එක ජීවියෙක් ගැන කතා කරලා තියෙනවා. ගිනි පිට කරන අහස පියාසර කරන මහා අධිරාජ්‍යයන් පවා බියට පත් කරපු එකම එක ජීවියෙක්. ඒ තමයි මකරා. මේ ජීවියගේ රූපය චීනීය ජනප්‍රවාද වලත් යුරෝපයේ කතාවලත් මධ්‍යපරදිග පුරාවෘත්ත වලත් දකින්න ලැබෙනවා. ඒ නිසාම මකරා කියන්නේ නිකම්ම ෆැන්ටසි නිර්මාණයක් විතරක්ම නෙවෙයි. ඒක පසුපසින් ඉතිහාසයේ මනෝවිද්‍යාව සහ මිනිසාගේ පුරාණ බිය සැඟවිලා තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ සැබෑ ලෝකෙ මේ මකරා කියන ජීවියා නිර්මාණය වුණ විදිය. ඒ වගේම A Song of Ice and Fire විශ්වයේ මකරුන් බිහිවුණු ආකාරය ගැනත් අද අපි කතා කරමු. මේ මකරුන් ගැන තියෙන විශාලම පුදුමය වෙන්නේ ලෝකයේ විවිධ සංස්කෘතීන් වල එකිනෙකට සම්බන්ධයක් නැති කාලවල පවා ඒ ජීවියා ගැන සමාන විස්තර හමුවීමයි. උදාහරණයක් විදිහට චීනීය දිගු සර්පෙක් වගේ මකරුන්, යුරෝපයේ පියාපත් සහ ගින්දර පිට කරන මකරුන්, මෙසපොතේමියාවේ දැවැන්ත සර්පෙක්ගේ හැඩයගත්ත රකුසන්. මේ සමානකම් ගැන විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් අදටත් පරීක්ෂණ සිදු කරනවා. ඩයිනෝසර පොසිල එක ප්‍රබල අදහසක් තමයි පුරාණ මිනිසුන්ට හමුවන ඩයිනෝසර් පොසිල. ටීරෙක්ස් වැනි දැවැන්ත සතුන්ගේ හිස් කබල් සහ ඇටකටු අතීතයේ මිනිසුන්ට හමුවුණාම ඒවා හඳුනාගන්න විද්‍යාත්මක දැනුමක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් ඒවා දැවැන්ත රකුසෙකුගේ හෝ මකරගේ අවශේෂ ලෙස හිතන්නට ඇති කියලා ඉතිහාසඥයන් විශ්වාස කරනවා. ඇමරිකානු ඉතිහාසඥ පරීක්ෂිකාවක් වන ඒඩ්‍රියන් මේයර් ඇගේ The First Fossil Hunters කෘතිය තුළ මේ අදහස සම්බන්ධව විස්තරාත්මකව සඳහන් කරනවා. තවත් ප්‍රසිද්ධ අදහසක් තමයි ඇන්ට්‍රොපොලොජිස්ට් ඩේවිඩ් E. ජෝන්ස් ඉදිරිපත් කළ Instinct for Dragon Theory එක. ඔහු කියන විදිහට මකරා කියන්නේ මිනිසට සහජයෙන්ම බිය දැනෙන සතුන් කිහිප දෙනෙක්ගේ ලක්ෂණවල එකතුවක් කියලා. සර්පයාගේ සිරුර, විලෝපික සතෙකුගේ නිය සහ දත්, රාජාලියෙකුගේ පියාසර හැකියාව මේ සියල්ල එකතු වුණාම මිනිසගේ මූලික බිය නියෝජනය කරන ජීවියෙක් වෙන මකරා බිහි වෙනවා. ඩ්‍රැගන් කියන නම ඩ්‍රැගන් කියන වචනය ආවේ ග්‍රීක භාෂාවේ ඩ්‍රාකෝන් කියන වචනයෙන්. එහි තේරුම විශාල සර්පයා හෝ තියුණු ලෙස නිරීක්ෂණය කරන්න යන්නයි. පසුව මේ වචනය ලතින් සහ පැරණි ප්‍රංශ භාෂාව හරහා අද අපි දන්නා ඩ්‍රැගන් බවට පත් වුණා. World of the Ice and Fire විශ්වය තුළ මකරුන්ගේ උපත. දැන් අපි යමු ජෝර්ජ් ආර් මාටින්ගේ ෆැන්ටසි ලෝකයට. මේ ලෝකයේ මකරුන් මුලින්ම හීලෑ කළේ වැලේරියා කියන අධිරාජ්‍යයේ මිනිසුන්. ඔවුන් ජීවත් වුණේ ෆොරන්ටින් ෆ්ලේම්ස් කියන දැවැන්ත ගිනිකඳු ප්‍රදේශයක් ආශ්‍රිතව. වැලේරියානුවන් මකරුන් භාවිතා කරලා තමයි ඔවුන්ගේ බලවත් අධිරාජ්‍ය ගොඩනගා ගත්තේ. හැබැයි මකරුන් මුලින්ම බිහි වුණේ කොහොමද කියන එක ගැන ඒ ලෝකේවත් නිශ්චිත පිළිතුරක් නැහැ. සමහර ජනප්‍රවාදවල කියනවා මකරුන් අහසෙන් ආවා කියලා. තවත් සමහර කතාවල කියනවා ගිනිකඳු ආශ්‍රිත පරණ ජීවීන්ගෙන් මකරුන් බිහි වුණා කියලා. හැබැයි කිසිම කතාවක් ඔෆිෂියල් විදිහට තහවුරු කරලා නැහැ. ජෝර්ජ් ආර් මාටින් තමන්ගේ මේ ෆැන්ටසි ලෝකයේ මකරුන් නිර්මාණය වීම මකරුන්ගේ ආරම්භයේ රහසක් විදිහට තියාගෙන ඉන්නවා. අපි නිශ්චිතව දන්න එකම දේ වැලේරියානුවන් තමයි මුලින්ම මකරුන්න හීලෑ කළේ කියලා. මකරුන් සහ ටාගේරියන්ස්ලා මකරුන්න පාලනය කරන්න හැමෝටම බැරි වුණා. වැලේරියාවෙන් පැවතෙන සමහර වංශවලට විතරයි ඒ හැකියාව තිබුණේ. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධම වංශය තමයි හවුස් ටාගේරියන්. ඩැනිස් ටාගේරියන්, රෙනේරා ටාගේරියන් සහ ඩේමන් ටාගේරියන් වැනි චරිතවලට මකරුන් පාලනය කරන්න හැකි වුණේ මොවුන්ගේ හවුස් ටාගේරියන් වංශය වැලේරියාවෙන් පැවතෙන වංශයක් නිසායි. මේක නිකම්ම සතෙක්ව පුහුණු කරන එකක් නෙවෙයි. මකර සහ ඔහුගේ රයිඩ අතර ගොඩක් ගැඹුරු විශ්වාසයක් සහ පැඳීමක් තිබුණා. ඒ නිසාම මකරුන්ව පාලනය කරපු ටාගේරියන්ස්ලා ඩ්‍රැගන් ලෝඩ්ස් ලෙස ප්‍රසිද්ධ වුණා. මකරා කියන්නේ ටාගේරියන්ස්ලගේ අවියක් විතරක් නෙවෙයි. මකරා ඔවුන්ගේ බලය සහ පරම්පරාවේ සංකේතයක් වුණා. ඉතින් වසර දහස් ගණනකට පෙර පොළොව යටින් හමුවුණු දැවැන්ත ඇටකටු මිනිසගේ හිතේ තිබුණු අඳුරු බිය ලෝකේ පුරා පැතුරුණු ජනප්‍රවාද මේ හැමදේම එකතු වෙලා තමයි මකරා කියන අමරණීය සංකල්පය බිහි වුණේ. සැබෑ ලෝකේ කතාවලින් ආරම්භ වුණු මේ ජීවියා පසුව ජෝර්ජ් ආර් මාටින්ගේ ෆැන්ටසි ලෝකයේ අහස පුරා ගිනි වපුරන දැවැන්ත බලවේගයක් බවට පත් වුණා. ගේම් ඔෆ් ත්‍රෝන් ලෝකයේ බලවත්ම රජවරුන්ට පවා තිබුණේ එක් සිහිනයයි. ඒ තමා මකරෙකුගේ පිටේ නැගලා තමන්ගේ අධිරාජ්‍යය පාලනය කිරීම. මොකද මේ ලෝකයේ සැබෑ බලය තිබුණේ සිංහාසනයන් මත නෙමෙයි. සැබෑ බලය තිබුණේ මකරෙකු ළඟ.
ඉතින් අද අපි අරගෙන ආපු මේ වීඩියෝ ගැන ඔයා මොකද හිතන්නේ? ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.